අද ඇවිල්ලා මයි 5. ඉතින් මේක මට හම්බ වෙන හරියටම දවස් 28ක් ගියා. එයාලා මට කිව්වා ෆ්ලයිට් ඩිලේ එකක් වෙලා කියලා. එයාගේ ෆෝන් එකට ලස්සනයි. මොකද මට හිතුණා මේ බෑග් කවර් එකට මමත් ආස වෙයි කියලා. ඒක නිසා මම කොයිකටත් කියලා මටත් මේකක් ඕඩර් කරගත්තා. ටඩා! මේ තියෙන්නේ ක්‍රොප් টොප් එකක් මේක. මේක මාරම ලස්සනයි ළමයි. ළමයි මේක කැඩිලා මෙන්න මෙතනින් කැඩලා තියෙනවා. කැලුම් වලට මේ කලර්ස් ටිකන දාන්න පුළුවන් ඒක නිසා. Hi guys, welcome back to my YouTube channel. අදත් ඔයාලා මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අරන් ආවේ unboxing video එකක්. මගේ 6 වෙනි ටෙමු unpacking video එක තමයි අද අරන් ආවේ. ළමයි කියන්න ඕනේ මේ order එක මට එන්න හරියටම දවස් 28ක් ගියා. ඔව් හරියටම දවස් 28ක්. ඒ කියන්නේ මම මේක place කරේ අප්‍රේල් 7 වෙනිදා. අද ඇවිල්ලා මයි 5. ඉතින් මේක මට හම්බ වෙන හරියටම දවස් 28ක් ගියා. එයාලා මට කිව්වා ෆ්ලයිට් ඩිලේ එකක් වෙලා කියලා. මං කීප සැරයක්ම කස්ටමර් සර්විස් එකට මැසේජ් කර කරදර කරා මගේ order එක තාම නැහැ කියලා. ඉතින් ට්‍රැකින් අප්ඩේට් එකක්වත් උනේ නැහැ. ට්‍රැකින් අප්ඩේට්ස් වෙන්නත් ඒ කියන්නේ ළඟ දවස්වල උනේ නැහැ. ගොඩක් දවස් ගියා. ඉතින් ෆයිනලි කොහොම හරි මගේ order එක හම්බුණා. ඉතින් මම මේක අන්පැක් කරේ නැහැ. ඔයාලත් එක්ක මම අන්පැක් කරන්න තියාගත්තා. මේක මට ලංකාවට ඇවිල්ලා තිබ්බේ CPEX එක through. මට ගෙදරට ගෙනල්ලා දුන්නේ කොම්බියෝ ඩෙලිවරි එකෙන්. ඉතින් යාළුවා අපි දැන් ගෙදර දන්නවා තමයි. ඉතින් ඒක නිසා ගේ ඉස්සරහටම ඇවිල්ලා තමයි කෝල් කරන්නේ. hello miss parcel එකක් තියෙනවා ඇවිල්ලා අරන් යන්න කියලා. ඉතින් ගොඩාක් දවස් බලන් හිටියා. මේකේ මගේ බඩු විතරක් නෙමෙයි මගේ යාළුවා මගේ හොඳ මෙයාලාගේ බඩු වගේකුත් තියෙනවා. ඉතින් මේවත් මම ඔයාලට දැන් පෙන්නන්නම්. බය වෙන්න එපා. දැන් මම මේකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි ටිමු orders කල් ගියාට නැති වෙන්නේ නැහැ. කවදාවත් මගේ නැති වෙලා නැහැ. දැන් මේක තමයි ගොඩාක් දවස් ගියපු order එක ලැබෙන්න. ඉතින් ඒක නැති වුණේ නැහනේ. ඒක තමයි වටින්නේ. කොහොම හරි හම්බුණා. ඉතින් ටිමු එකේ කස්ටමර් සර්විස් එකට කතා කරාම එයාලගේ ඒජන්ට් කෙනෙකුත් මට සම්බන්ධ වෙලා මට මෙසේජ් කරා. මට ඩොලර් එකකුත් හම්බුණා ළමයි ඩේට්ස් පහ වුණ නිසා. එහෙනම් අපි දැන් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සලාම පෙන්නන්නම් මෙන්න මේක ළමයි. මේක මම ගත්තේ මගේ අර ටේබල් එකේ තියන මොන හරි ඔය බෑග් කවර්ස් එහෙම දාන්න අන්න වගේ දේවල් මේක ගානට මේ දාලා ඕගනයිස් කරගන්න පුළුවන්. ප්‍රයිසස් තමයි මතක නැත්තේ. මම ඔයාලට මේ පැත්තෙන් දාන්නම්. හැබැයි මම හිතුවා මේක මීට වඩා හයි ඇති කියලා. ඕ අනේ ඒක කැඩිලා. ළමයි මේක කැඩිලා මෙන්න මෙතනින් කැඩලා තියෙන පුපුරලා තියෙන්නේ. ඉතින් මේකට සෙලෝ ටේප් එකක්වත් ගහ ගන්න ඕනේ නැත්නම් මේක තවත් පුපුරන්න ඉඩ තියෙනවා. ඉතින් හරි අවුල්ලානේ. මේක මම ගත්තේ අර බෑග් කවර්ස් හරි මොන හරි දාලා ඕගනයිස් කරගන්න. ඉතින් මේක හයියක් නෑ ගොඩක් මං හිතපු තරම්. මේක කැඩිලා තියෙන්නේ. ඉතින් මේක කොහොමද රිටර්න් කරන්න නම් බෑ. කමක් නෑ මේක පොඩි ගාණක් උනේ. මේක 300 ගාණක් වගේ උනේ. ඒක නිසා ඉතින් කමක් නෑ. ඊළඟට මෙන්න මේක ළමයි මම ගත්තේ මගේ ටේබල් එකට අලවන්න. අර white color sticker එකක් මේක. ලේසියෙන් අලව ගන්න පුළුවන්. මම මේක මැනලා තමයි ගත්තේ. මගේ ටේබල් එක ලී පාටයි ළමයි. ඉතින් එන්නේ ලී පාට නැති වෙන්න white color කරගන්න තමයි මම මේක ගත්තේ. ඉතින් බලමු මම මේක try කරාම ඔයාලට කියන්නම් කොහොමද කියලා. මේක අර එකපාරම ස්ටිකර් එක ගලවලා මේ ටේබල් එකට අලවන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක try කරලා ඔයාලට කියන්නම් කොහොමද කියලා. මම දන්නේ නැහැ මේක මට දැන් ඇති වෙයිද කියලා. මොකද මම මැනලා ගත්තේ. බලමු ඉතින්. මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. ඊළඟට මොකද්ද බලන්න. ඊළඟට මේක. මේ hair bands ළමයි මගේ මෙන්න මේ වගේ තියෙන ඒවා නිතරම නැති වෙනවා. සහ මේක පොඩ්ඩක් පාවිච්චි කරාම ඇදෙනවා ගොඩක්. ඉතින් මම මෙන්න මේ ටිකත් මම හිතුවා මීට වඩා ලොකුයි කියලා. හැබැයි ඒක මම හිතපු තරම් ලොකු නෑ. මෙතන පහක් තියෙනවා. මෙන්න මේ පහ.
ඔන්න ඔය වගේ පහක් තියෙනවා. මේකේ තිබුණ තව පින්ක් එකකුත් මම ඒක ගන්නත් හදලා අපහු මේක ගත්තා. මොකද ගොඩක් ඇඳුම් වලට මේ කලර්ස් ටිකන දාන්න පුළුවන් ඒක නිසා. ඇදනවා හොඳට. ගොඩක් වෙලාවට මම මේ මතෙත් දාන් යනවා. හොඳයි ෂේප් මම ඔයාලට කොණ්ඩෙට බැඳලා පෙන්නනම් පස්සේ. ඒ ටිකටත් මහ ගාණක් උනේ නෑ. ඒ ටිකටත් උනේ 300 ගාණක් වගේ. මතක නෑ මට හරියටම. ඉතින් ඊළඟ අයිටම් එක තමයි ඒක. ඒකට දැන් අපි අයිටම්ස් 3ක් බලමු. මෙන්න මේ 3. මේක කැඩිලා. ඊළඟට මොකක්ද අපි බලන්නේ? ආසයනේ. මගේ ආසම වැඩක් තමයි ළමයි පාර්සල්ස් අන්පැක් කරන එක. මේක ළමයි මේක ඇවිල්ලා කැමරා ප්‍රොටෙක්ට් එකක්. මගේ හොඳම යාළුවාට තමයි මේක ගත්තේ. 13 Pro එකට යන කැමරා ප්‍රොටෙක්ටර් එක ගෝල්ඩ් කලර් ෆෝන් එක. ඉතින් ඒක මම ඔයාලට දැන් මෙතන ඇරලා පෙන්වන්න විදිහක් නෑ ඕපන් කරලා. මොකද මේක පාවිච්චි කරන වෙලාවටම තමයි ඕපන් කරන්න තියෙන්නේ. ඉතින් මේ මගේ යාළුවාට ගත් එකක්. ඒකත් ලොකු ගාණක් උනේ නැහැ. ලස්සනයි. ඊළඟට අපි බලමු මොකද තියෙන්නේ කියලා. ඊළඟට මෙන්න මේ බෑග් කවර් එක ළමයි. මම ඒකත් ඔයාලට ඇරලා පෙන්නන්නම්. මේකත් මට නෙමෙයි. මේකත් මගේ හොඳම යාළුවට. මේකත් 13 Pro බෑග් කවර් එකක්. එයාගේ ෆෝන් එකට. ලස්සනයි. හරිම ලස්සනයි. ට්‍රාන්ස්පේරන්ට් එකක්. මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 300 ගාණක්. ලස්සනයි ඒක. මේවා ළමයි ලංකාවේ මේ ගණන් වලට ගන්න බෑ. මේ වගේ එකක් ලංකාවේ අඩුම රුපියල් 900 ගාණක් වගේ වෙනවා. ට්‍රාන්ස්පේරන්ට් එකකුත්. ඊට එහා ඒවා 2000 ගණන් 1000 ගණන් මං ඇහුවා. මේ එක ගණන්. එහෙනම් ඊළඟට අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟටත් බෑග් කවර් එකක්. මේකත් ඇවිල්ලා මගේ යාළුවාට ඕඩර් කරපු එකක්. මේකත් ට්‍රාන්ස්පේරන්ට්. එයා කොහොමද ට්‍රාන්ස්පේරන්ට් වල තමයි කැමති. මේකත් ඇවිල්ලා 13 Pro බෑග් කවර් එකක්. මේකත් ලස්සනයි. මේකත් මගේ යාළුවාට මේකත් ලොකු ගාණක් උනේ නැහැ. මේ ඔක්කොම 300 ගණන් උනේ. ඔව්. 300 ගණන් තමයි උනේ. ඊළඟට තියෙන බෑග් කවර් එකක් ළමයි. මේක මගේ යාළුවාගේ නංගිට ඕඩර් කරපු බෑග් කවර් එක. ඒක මාරම ලස්සනයි. බලමු. මේ අනේක මාරම ලස්සනයි. මේ වේව්ස් වගේ වටේට තියෙන්නේ. මේකත් ඇවිල්ලා 13 Pro බෑග් කවර් එකක්. හරිම ලස්සනයි මේ. ඒක මේ මාරම හයියයි. මාරම හොඳ ක්වොලිටි එකකින් තියෙනවා. මේකත් උනේ 300 ගණනක්. හරිම ලස්සනයි ඒක. ඉතින් දැන් ඔයාලා බලන්නදී මම මට ඕඩර් කරගත්තේ නැද්ද කියලා බෑග් කවර් එකක්. මොකද මම හැම ඕඩර් එකකම බෑග් කවර් එකක් ආවනේ. ඕඩර් කරගත්තා. මොකද මට හිතුණා මේ බෑග් කවර් එකට මමත් ආස වෙයි කියලා. ඒක නිසා මම කොයිකටද කියලා මටත් මේකක් ඕඩර් කරගත්තා. මම ඔයාලට පෙන්නන්නම්. ටඩා! මේ තියෙන්නේ මගේ බෑග් කවර් එක. ඉන්න පෙන්නන්න. මේ තියෙන්නේ මේක ඇවිල්ලා මම මගේ ෆෝන් එකට ඕඩර් කරගත්ත එක. හරිම ලස්සනයි, හරිම ක්වොලිටි. දැන් මේක ගන්නකොට මට හිතුණා මේක මම කාට් එකට දාගන්නකොට මට හිතුණා අනිවාර්යෙන් මම මේ බෑග් කවර් එකට නම් ආස වෙයි කියලා හම්බුනාට පස්සේ. ඒ නිසා තමයි මමත් ඒකෙන් එකක් ඕඩර් කරගත්තේ. මේක ඇවිල්ලා white color. white කිව්වට නිකන් cream color එකක් වගේ. ඉතින් ඔක්කොම බෑග් කවර්ස් මම මේ දෙකයි මේකයි මේ හතර තමයි ඕඩර් කරේ. ඔක්කොම බෑග් කවර්ස් හතරක් ඕඩර් කරා.
මේ තුනම ඇවිල්ලා මගේ යාළුවටයි යාළුවාගේ නංගිටයි මේ තුන. මේක තමයි මගේ එක. ඉතින් මං හිතුවා හරි ළමයි මම මේක කාට් එකට දාගන්නකොට හිතුවා අනිවාර්යෙන් මම මේකට නම් කැමති වෙයි කියලා. ඒක නිසා තමයි මමත් ඒකෙන් බෑක් කවර් එකක් ඕඩර් කරගත්තේ. ඉතින් මේකේ තව තිබුණා black තිබුණා transparent තිබුණා red තිබුණා. ඉතින් මම මේකෙන් ගත්තේ මේ white color එක. මේ ඒ ගානට අනික මේක මාරම වාසි. මට මේක ඔයාලට දැන් දාලා පෙන්වන්න විදිහක් නැහැ. හරි මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් මේ වීඩියෝ එකට මම වීඩියෝ එකක් දාන්නම් මේක දැම්මට පස්සේ ෆෝන් එක කවුද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි ෆෝන් එකට බෑක් කවර් එක දැම්මට පස්සේ තියෙන්නේ. මාරම ලස්සනයි. මම මේ බෑක් කවර් එක මාරම ආසලමයි. තව items දෙකයි තියෙන හරියටම. ඉතින් මේකේ තියෙන ring එකක්. ඒකත් මට ගත්ත එකක් නෙමෙයි. ඒකත් අපි පැත්තකින් තියමු. ඊළඟට තමයි හොඳ මේක. මේක මගේ කලින් ඕඩර් එකකත් ඇඳුමක් දැම්මා. මේ ඕඩර් එකෙත් මම ඇඳුමක් දැම්මා ළමයි. මේ ඔක්කොම ඉවරයි එතකොට. මේක එනකම් මම ආසාවෙන් බලන් හිටියේ. මේ තියෙන්නේ crop top එකක් මේක. මේක මාරම ලස්සනයි ළමයි. ඉතින් මේකේ මේ තියෙන pink color detail එකට ආස වෙලා තමයි මම මේක order කරේ. මේකේ material එකත් ටිකක් අර ඇදෙන වගේ රෙද්දක්. මේක මහත් උනත් අඳින්න පුළුවන්. මේකේ අත් දිගයි. අත දිගයි. ඉතින් මම මේක ඇඳලා පෙන්නන්න කොහොමද කියලා. මේකේ ප්‍රයිස් එක උනේ 1000 ගාණක්. මේකේ ඩිස්කවුන්ට් එකක් ගියා. 1400 ගාණක් හරි 500 ගාණක් හරි මට මතක නැහැ. මම ඔයාලට මේ පැත්තෙන් දාන්නම්. ඉතින් මම ඔයාලට මේක ඇඳලා පෙන්නන්න කොහොමද කියලා. tada! මෙහෙම තමයි තියෙන්නේ crop top එක. මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ළමයි මේක අර අත වැහෙන්නම මෙන්න මෙහෙම දාන එකක්. මෙන්න මේම අත දාන එකක්. මේකේ මම ඕඩර් කරේ size L large වලින් තමයි ඕඩර් කරේ. මොකද මට M ගත්තොත් එහෙම හිරයි. මම කලින් ගත්ත crop top එක තියෙනවනේ ඒකත් මම large වලින් ඕඩර් කරේ. ඉතින් ඒකත් මට ඇඟේ ගානටම තිබුණ නිසා මම මේකත් L වලින් තමයි ඕඩර් කරේ. ඉතින් පොඩ්ඩක් ලොකුයි මෙන්න මෙතනින්. ඒක චුට්ටක් හදාගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි ළමයි. ඔක්කොම items ඉවරයි. ඉතින් ඔක්කොම items 10යි. ඒකට උනේ රුපියල් 4800 ගාණක්. ඔව් 4800 ගාණක් තමයි වුණේ. මේක කැඩුනා ළමයි ඇත්තටම මෙන්න මේක කැඩිලා නේ. කමක් නෑ. දුකක් නෑ. ඔයාලට පොඩි දෙයක් දෙන්න තියෙනවා. ඔයාලට මතක ඇති මගේ කලින් ඕඩර් එකේ මම මෙන්න මේ පර්ස් එක ගෙනා මිනි වොලට් එක. ඉතින් මේක මට සෙට් වෙන්නේ නෑ ළමයි. මොකද මගේ බිල් ගොඩාක් තියෙනවා, කාඩ් ගොඩාක් තියෙනවා. ඉතින් ওই සබ්බ සකලමනා ඔක්කොම ටික මේකට දාගන්න ඉඩ නැහැ. ඉතින් ඔයාලට මම මේක පෙන්වුවා නේද? කොයින්ස් දාන්න මෙන්න මේම මෙතන තියෙනවා. ඉතින් මේක ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp business එකට message එකක් දාන්න. අකිමට අර වොලට් එක ඕනේ කියලා. මම මෙතන නම්බර් එක දාන්නම්. මට මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ මේක ඔයාලට පෝස්ට් කරන්නම්. ඔයාලට තියෙන්නේ ඒ charge එක ගෙවලා මේක අරගන්න. එකපාරක්වත් යූස් කරලා නැහැ. මේකට මම දාලා බලුවා විතරයි දාන්න බෑ. අතට මගේ එච්චරට ගොඩක් තියෙනවා පර්ස් එකේ. ඒ හින්දා මට මේ වගේ මිනි වොලට් එකක් සෙට් වෙන්නේ නැහැ. මැසේජ් එකක් දාන්න. ඉතින් ළමයි එහෙනම් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. මම AliExpress එකනොත් orders වගේක් දැම්ම ළමයි. ඉතින් ඒකත් මං ඔයාලත් එක්කම unpack කරන්නම්. ඒක නම් තාම ඉතින් ලංකාවට ඇවිල්ලා නැහැ. එහෙනම් අදට මං ගිහින් යන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. අපි අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ළමයි මම මාර කම්මැලි වෙලා මේ ටිකේ මාරම කම්මැලි වෙලා vlogs edit කරන්නේම හරිම කම්මැලි. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා ඔයාලට අරගෙන එන්න. hair oil එකත් අරන් එන්න තියෙනවා. මට බනින්න එපා ළමයි. මගේ editing එච්චරට හොඳයි. ඉතින් එහෙනම් මම අදට මේ වීඩියෝ එක end කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න.